guys. සුබ දවසක් වේවා හැමෝටම. ඔයාලා ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ තියෙන අපේ ගමේ ගම්පිරිත් උත්සවය ගැන. ගම්පිරිත් මඩුවේ හතර පැත්තේ තියෙන කණු හතර පළතුරු වලින් සරසනවා. ඉතින් අපි හිතුවා මේ අවුරුද්දේ අපේ පවුලේ එකතු වෙලා එක කණුවක් සරසන්න. ඉතින් ඒකට මම කුමාරිත් එක්ක රන්න යනවා. රන්නේ පොළට තමයි මුලින්ම යන්නේ. ඊළඟට කරවිල හොඳ නැහැ. ඒක ලස්සනයි නේ. ඒක ලස්සනයි. ඔව් අවුලක් නෑ. තක්කාරි ගමුනේ. ඒක ලස්සනයි බං. ඒක ඉදිරිය වැඩි වෙයි නේ. වැඩි වෙයි. උඩ ටික ඉදිරිය වැඩි හලක. ඉතින් අපි කෙසෙල් කන ගත්තට පස්සේදී අපි ගස්ලපු බලන්න ගියා. ගස්ලපු මෙතන නම් ගොඩක් ගණන්. ඒක නිසා අපි මෙතනින් ගස්ලපු නම් ගත්තේ නැහැ. අපිට ගස්ලපු ගෙඩියක් හම්බුණා රන්නේ අපේ නෑදෑ ගෙදරකින්. මේ මොනවද කියලා දන්නවද ඔයාලා? මේ තමයි පැණි කුරුල්ලා. අපි ඉස්කෝලේ යන කාලේ මේවල පැණි තියෙන්නේ නේ. මේ තියෙන්නේ පැණි කුරුල්ලා. කින්තුල්ලා. කලටි, කින්තුල්ලා, පැණි කුරුල්ලා, හිඹටු, කරඹ, තව දාමනියා, එරමිනියා. ඕවා තමයි අපි මේ ගෙදර යන්නේ. ඊට පස්සේදී අපි අපේ දොණියක් කළා ගෙදර ආවා. මේ තමයි වතුපාලු. ජම්බු බලනවා කුමාරි. එහෙනම් ඒක අපිට. ඒක තමයි. අනිත් තියෙන්නේ ඔක්කොම ගැට. හායි චානිරු. හායි කියන. අනේ යන. ඊට පස්සේ අපි සියඹලයි දිවුලුයි කඩන්න ගියා. රන්නේ ඉතින් හැමතැනම සියඹල ගස් මේ ගහෙත් සියඹල පිරිලම තිබ්බා. කුමාරි දෝණියක් මොකද්ද කරන්නේ? හරි. වැඩි හදාගන්න. තව බලන්න කොහොමද සියඹල පට්ට වගේ නේ මේ. මේ සියම් කඩන්න බෑ. හරි. සියඹල. රන්නේ සියඹල. අපි මේක ගැම්ම දාලා කොහොම හරි අත්ත බින්දෙන තැනට කරකව ගන්නවා. දිවුල් ගෙඩි තුන නම් අපි හිතපු විදියට හරිම ලස්සනට විම් වැටිලා ගියා. දැන් අපිට නූල් දාලා තමයි එල්ලන්නේ. මේ වන්දනා මේ තමයි රංගෙඩි. රංගෙඩි දෙකකුත් අපි එල්ලනවා. මේ එළවලු තමයි අපේ පළතුරු ගහට එල්ලන්නේ. කියන්නේ පළතුරුයි එළවලුයි දෙකක්ම ඉල්ලනවා දෙවර්ගයක්. මේ ටික අනිත් ටික රන්නේ හෙට තමයි ඒ ටික එන්නේ. තමයි පිරිත් මඩුව. මේ පිරිත් මඩුවේ ඇතුලේ වැඩේ ඉඳගෙන තමයි හාමුදුරුවෝ පිරිත් කියන්නේ. මේ කැටයම් මේ ඔක්කොම නිර්මාණ කරේ අපේ ගමේම අය. වෙන පිටින් ගෙන්නන්නේ නැහැ. අපේ ගමේම අයගේ වැඩ තමයි මේ. ලස්සනයි නේද? එතකොට මේ වෙනකොට ඔක්කොම කොඩි එල්ලලා ගම පුරාම ලස්සනයි. ඉතින් මායි කුමාරී වේලාසනින් මාව අනිත් අය එනකන් අපේ ළඟ තියෙන පළතුරු ටිකත් අරගෙනම ඔන්න පටන් ගත්තා. පළතුරු ගහේ යටින්ම අපි දාන්නේ බර දේවල්. ඒ කියන්නේ තැඹිලි, වෑවර, පොල් වගේ දේවල්. ඉතින් මේවා අපිට කරන්න බෑනේ. අපේ අයියලා අපිට උදව් කරා. ඒ අතරේ අපි එළවලු ටික මෙන්න මේ වගේ පොඩි ගහක ඉත්තක් කඩාගෙන ඇවිල්ලා එළවලු ටික බැඳගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික අපි හැමෝම පළතුරු ගහේ පළතුරු ටික එල්ලුවා. සමහර පළතුරු වල නැටි නැහැ. ඒක නිසා අපිට වෙනම ඉරටු වගේ දේවල් දාලා ඒ නැටි හදාගෙන තමයි එල්ලන්න උනේ. අයියේ මොනවද ඔයාට මේ ගැන හිතෙන්නේ? මා සිළුමින පත්තරෙන් ඈ මෙතන ඉන්න හැමෝම මගේ පවුලේ. ඉතින් අපි එකතු වෙලානේ මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් හරිම ලස්සනට මේ අපේ වැඩේ කෙරුණා. ගම්පිරිත් ගැන කිව්වොත් 47 වෙනි වතාවට තමයි මේ අවුරුද්දේ මේ පවත්වන්නේ. හැම අවුරුද්දෙම පෙබරවාරි මාසේ තමයි අපේ ගම්පිරිත් තියෙන්නේ. ඉතින් අපේ ගමේ හැමෝටම
සෙට් කරලා තමයි මේ ගම්පිරිත කියවන්නේ. ඇත්තටම මේ වගේ දේවල් කරද්දී හිතට ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා. රෑට තමයි ගම්පිරිත් මඩුව ලස්සනම. මේක තමයි දහම් පාසලේ ගුරුවරුයි ගමේ ළමයිතු එකතු වෙලා හදපු කණු. එතකොට මේ කණුව ගමේ සමිතියක ඒකේ සමාජිකයෝ එකතු වෙලා හදපු කණුව. ඉතින් මුලින්ම බෝධි පූජාව පටන් ගන්නයි හදන්නේ. වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම බුද්ධ ගෞරවයේ දියුණු වෙන හැම හිතකම ලක්ෂණයක් හැම හිතක්ම රැකෙන්නේ බුදු බලයෙන් වාසනාවන්ත පින්යතේ බෝසත් ගුණ ඇති ශ්‍රද්ධා බුද්ධි ගුණ සම්පන්න. මෙතන තියෙන්නේ පැන් බෝතලුයි තෙල් බෝතලුයි මේවා පිරිත් වෙන්න තමයි මෙහෙම ගමේ අය තියලා තියෙන්නේ. බෝධි පූජාව වුණාට පස්සේදී පිරිත් මඩුවට හාමුදුරුවෝ වඩම්මගෙන එනවා. පිරිත පටන් ගන්න කලින් මේ විදියට හේවිසි බෙර වාදනයක් කරනවා. ඉතින් මේ ඉස්සරින්දම් එන චාරිත්‍ර පිරිත්තර දෙවනි දවස සද්ද ඇහෙනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් එකේ. බලමු වෙන බොදිලාට කියන්න. යන්න හදනකොට මට අපේ ශංකමාලේ ගෙනත් දුන්නා. තව චුට්ට වේලාවක් ඉන්නනවා මෙයාත් එක්ක. මෙයා කරදර කරනවලු අඬ. ඉතින් මෙයාත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා තමයි මට යන්න වෙන්නේ අද. ඊයේ නම් හිටියේ නෑ මෙච්චර සෙනග. ඉතින් ගම්පිරිත්වල තියෙන ලස්සනම අංගයක් තමයි මේක. ගමේ හැමෝමත් එකතු වෙනවා වැඩිපුරම දෙවනි දවසට මෙන්න මේ දේවල් බලන්න.
ගෙඩිය ඕන. අත්තටම මතින් විග්‍රහ කරන්න ගියොත් වැරදි වෙනවා. බට්ටක පිපිඤ්ඤ ගෙඩිය ඕනේ. අර මෙහෙම තියෙන එක දෙන්නලු. පිපිඤ්ඤ ගෙඩිය. ඒ නිසා තමයි ලබු ගෙඩිය. උඹට මොකක්ද ඕනේ? රන් ගෙඩිය ඕනේ. අන්න ඒ මධ්‍යම අද කඩල දවසලක් තියෙනවා. මේ කඩලත් කනවා ඈ. කෙසෙල් ඉදිල වැඩි. අයියෝ මේ පිරිත් මඩුවට ඇවිල්ලා හාගෙන ඉයෝ යාලා. හේතුනේ අන්නේ මධ්‍යම ප්‍රතිපදාවමයි. අපේ අම්මට සසර කලකිරලා. මේ මධ්‍යම ප්‍රතිපදාව අනිත්‍ය මෙනෙහි වෙලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මං හොඳ ළමයා වගේ බණ අහන්න හැදුවේ මුන් ඇවිල්ලා ඒක කෑවා. සිංහලකින්ම රහතන් වහන්සේ නමක් ඒ අස්සේ මේ කට්ටිය මේ TikTok ඊළඟ වසන සූත්‍රය. ඉතින් දෙවැනි දවසෙත් කලින් දවස් වගේම ආමුදුරෝ පිරිත් මඩුවට වැඩමුවා. රෑවෙද්දි අපිට බඩගින්නක් ආවා. ඒක නිසා අපි ගියා කුමාරලාගේ කඩේට තෝසේ කන්න. මේ අපේ කඩ මෙන්න අපේ කඩ. පිරිත් අහන අයට කොකිස් කෙසෙල් බිස්කට් තේ එහෙම දෙනවා නිදිමත යන්න. ඉතින් අපිට නිදිමත නෑ කොහොමත්. යාළුවොත් එක්ක ඉන්නකොට කොහෙදනේ නිදිමතක් ඕපදූප ලොට්ට. මේ අපේ පළතුරු ගහේ කෙසෙල් කන කපන්නේ ඒක ඉදිල වැඩි. ඉතින් පිරිත් අහන අයට හරි කන්න දෙන්න පුළුවන්නේ. ඒ අතරේ වෙන පැත්තකින් නිට්ටෑව දෙන්නෙකුත් පළතුරු කඩනවා දැක්කම. මේ තොඩංගෙඩි ඔයා මේ මේක පියා කියනවා මේක අල්ෆොන්සෝ දෝයිද මේ ඒ අල්බම් තමයි පොන්සු ගෙනාන. පලන්න මේ අපි සල්ලිකාරයෝ. පියා කියනවා තව ගෙඩියක් තියෙනවා. පියා කියනවා වාඩි වෙමුකෝ. අනේ පිස්සුය අපි මේ වෙනකොට රෑ 2 විතර ඇති. එතකොට ආයිමත් ගෙනාවා කෙසෙල් කේක් තේ එහෙම ඒවත් අපි කාලා බීලා එළි වෙනකන් එමු කියලා කතා වුණාට ඇත්තටම අපිට ඉන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක ගැන මොනවද ඔයාලට හිතෙන්නේ? මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම තෙරුවන් සරණයි.